එතකොට බුදු පිළිමයක් ගෙදරට ගෙනල්ලා ඒකට වඳින තැන සුපිරිම තැන තියන්නේ හොඳම පිරිසුදුම තැන. ඉතින් අසංග වැලිගම මහත්මයාට මේ කටයුතු සිද්ධ කරන්නට මුදල් දුන්නු අය පරිත්‍යාග කළා ඉන්නවා. තමන්ගේම යාළුවෝ හිතවතුන් විවිධ ආයතන ඒ අයත් අපි මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරනවා. බුදුදහමේ ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ S5 සංකල්පය 5S සංකල්පය අසංග මහත්තයා ක්‍රියාත්මක කරන පළමුව අවස්ථාව. දැන් මේක ක්‍රමානුකූලව අපිට හැංගි නේද? වෙස් බඳින්න ඕනේ නැහැ. නටන්න වේදිකාව හදලා දිනවා අසංග මහත්මයා. තමන් වන්දනා කරපු පිරිම වහන්සේ නමක් ඉවත් කරන්න නම් ඒ ඉවත් කළ යුත්තේ කොමන ආකාරයකටද කියන ඒ නිසා මේ අවස්ථාව අපි කතරගමටත් ගෙන යා යුතුයි. මට නම් බයක් තිදෙනවා පන්සලේ චිතකයක් ගහනකොට හාමුදුරු කෙනෙකුත් අපවත් වෙලා නැහැ. සමහරලාට මම අපවත් වෙලා දීලා හිතාගෙන ගියා මට හිතුණා. ගෙදරට එන මිනිසුන්ට හොඳ පෝසලෙන් වල බොන්න දීලා ගෙදර මිනිස්සු පුංචි පුංචි කෝප් වල බොන්නේ. අර සමහර ගස්වල හාමුදුරනේ අතු ගිහිල්ලා මුල් ගිහිල්ලා බුදු පිල්ම කඩාකට ගිහලා ගලවන්නවත් බෑ. ඒ මට්ටමින් තිබුණේ. hina බෝ වෙනවා වගේ ලෙඩ රෝග බෝ වෙනවා වගේ හොඳ බෝ කරන්න පුළුවන්. ජාතියක් විදියට අපි නරක බෝ කරගත්තු මිනිස්සු. අපි මහ ලොකුවට සක්විති රජවරුන්ගේ හිටපු රටක් මේක. දැන් මේ හිඟන්නෝ වගේ ඉන්නවා. ඇයි එහෙම වෙලා තින්නේ? 13042යිනේ ග්‍රාම නිලධාරී වසම් තින්නේ. දිස්ත්‍රික්ක 24යිනේ. ඇයි මේ රට අපිට කළමනාකරණය කරගන්න බැරි? භගවතු අරහතු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සනසා මුළු ලොව නිවන් ලබාති शांत समाधि संग्रामर गुरुलोक शिवंकर मुंद दिवाकरानु मार पराजय कल मुनि दुंगे करुणा शीतल मितदारा गला बसी तुल्लो तले दुख भिमन निवा अमसित सादा සිතෙන් සිතක රැඳනා කෝපගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලන නාගවිස උනුන් අසාලන අසිරි බලන්නට උනුන් අසාලන අසිරි බලන්නට කාලයයි නිදුකානනේ දීපයයි නිදුකානනේ දේශයයි නිදුකානනේ වඩිනු මෙන නිදුකානනේ.
සිත්තුල මෙත් මල් මේ කාර්යය අපි මාස කිහිපයක තුල සාකච්ඡා කරලා සිද්ධ කරන්නට සූදානම් වුණ කාර්යයක්. බොහෝ දිනෙකට ඇස නොගැටුණු කාර්යයක් පිළිබඳව මේ සමාජයේ පොදු කටයුතු වල නිරත යසංග වැලිගම් මහත්මයා මාත් සමග සාකච්ඡා කළා. ආම්දුරනේ වැලිගම් ප්‍රදේශයේ බොහෝ ස්ථානවල මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දුර්වර්ණ වෙච්ච පිළිම වහන්සේලා බෝධීන් වහන්සේලා යට ඒ වගේම විහෙර විහාරස්ථානවල තබල තිබෙනවා. ඒක අපේ බෞද්ධ ආගමට කරන බොහොම අපකීර්තියක් අගෞරවයක් කියන කාර්යය. ඒ සඳහා එතුමා යෝජනා කරා මාත් සමග ආම්දුනේ ප්‍රතිමා වහන්සේලා ගෙනවිලා ලොකු ආදාහනයක් සිද්ධ කරමු කිය. ආදාහනයක් කරන්නට පුළුවන් ප්‍රතිමා වහන්සේලා නෙවෙයි මේ වැඩ ඉන්නේ. මම පිච්චෙන්නේ නැහැ. ඒ නිසා මම එතුමට යෝජනා කරා අපි ඒවා ඒකරස් කළා අපි ප්‍රතිමා වහන්සේලාට මොනවා දෙයක් කරමු. පිච්චෙන දේවල් අපි ආදාහනය කරමු කිය. ඒ වගේම ඉදිරියට මෙවැනි කටයුතු සිද්ධ නොවන්නටත් අපි පිළියමක් යොදන්න අවශ්‍ය නිසා මම මතක් කරා පන්සලට ගෙනල්ලා හොරෙන් තබන්නේ සාහසිකතව තබන්නේ තියන්න තැනක් නැති නිසා. ඒ නිසා ඒකට පිළියමක් වශයෙන් අපි පන්සලක එවැනි ප්‍රතිමා වහන්සේලා තියන්නට දැන් සූදානම් කරලා දෙමු කිය. වැලිගම ශාසනාර්ථික බල මණ්ඩලය තුල පන්සල් 49ක් ඒ වගේම සිල්ලාරාම 3ක් තිබෙනවා. 52ක් ස්ථාන තිබෙනවා. ඒ ස්ථාන 52කට ඒ පන්සල් සිල්ලාරාම වලට එහෙම පිළිම වහන්සේලා තබන්නට ස්ථානයක් සකස් කළ දෙමු කියලා. ලොකු වියදමක් යන කාර්යයක්. නමුත් එතුමා ඒ උත්සාහය අත්හැරේ නැහැ. විවිධ විදියට ඒ සඳහා මුදල් හොයන්නට වෙහෙසුණා මහන්සි වුණා. ඒ වෙහෙසීමේ මහන්සිීමේ ප්‍රතිඵලය තමයි මේ තිබෙන්නේ. එතුමම ගිහිල්ලා විහාරස්ථාන වලට ඒ වගේම නගරයේ ප්‍රදේශයේ බෝධීන් වහන්සේලාට ගිහිල්ලා වාහනයක් සකස් කරගෙන මේ සියලුම ප්‍රතිමා වහන්සේලා එක්රැස් කරා අපේ විහාරස්ථාන. දැන් දවස් ගණනාවක්. ඒ අතරේ පිළිම වහන්සේලා ඉදිරියේදී තබන්නට අවශ්‍ය කරන ස්ථානයක් සකස් කිරීමත් එතුමම මුදල් හොයාගෙන මට කිව්වා. ආමරේ මම ටිකක් මුදල් හොයාගත්තා. ඒ අවස්ථාවේ අපේ පන්සලේ තිබෙනවා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය. ඒ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඇලුමිනියම් ශිල්පය උගන්වන උපදේශක මහත්මයා යොහාන් මහත්මයා. එතුමාත් සමග අපි සාකච්ඡා කරා මේ තබන්නට අවශ්‍ය කරන ස්ථාන ටික සකස් කළ දෙන්න පුළුවන්ද කියලා. එතුමා බොහොම කැමැත්තෙන් කරන පින්කමක් වශයෙන් ඒ ස්ථාන 52 අපේ පන්සලේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපනය ලබන ළමයි යොදාගෙන අනෙකුත් උපදේශිකාවන් සම්බන්ධ කර ගනිමින් මේක ඒ උපකරණ ටික සූදානම් කළ දුන්නා. එක දවසක් එක් දරුවෙක් අසංග මහත්මයාත් සමග එළි වෙනකන් වැඩ කරලා තිබුණා. පන්සලේ අපි හිටියත් අපි දන්නේ නැහැ. උදේ තේ එකක් බොන්න හොයනකොට තමයි මම දන්නේ එළි වෙනකන් මේ හදලා කියලා. ඒ වගේ දැඩි උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ අවස්ථාවේ සිද්ධ කරන්නේ. ඒ වැලිගම ප්‍රදේශය කියන්නේ විදේශීය අය නිරන්තරයෙන් ගැවසෙන සංචාරක පුරවරයක්. ඒ සංචාරක පුරවරය තුල බුද්ධ ප්‍රතිමා වහන්සේ කියන්නේ අපේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ. බුදුදහම කියන්නේ විශ්වීය දහමක් කියන කතෝලික ජනතාව පවා අනිකුත් ජනතාව පවා විශ්වාස කරන දහමක්.
විශ්වයේ දහමක් කියන්නේ ලෝකේන සියලුම දෙනාට පොදු දහම කියන එක. එවැනි විශ්වයේ දහමක් නිර්මාණය කර බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලා ගස් යට ගල් යට කොහේ හරි තැනක වැස්සට දෙමි කැලෑවල තියෙනකොට ඒක ලොකු අගෞරවයක්. නමුත් මේ කාරණය කිසිවෙකුටත් පෙනුනේ නැහැ. අපි නොදැනම කරන වරදක්. අපිටත් සමහර වෙලාවට ඇස ගැටුණා. සමහර පාසකම්මල පාසක මහත්වරු නැත්නම් ළමයි අපේ මට හොරාට මගේ පන්සලේ ගෙනත් තියෙනවා. ওই විදිහට පන්සල් නම් කොයිතරමක හොරාට ගෙනත් තියෙනවද? ඒතර අපි කාලයක් වැන්ද ප්‍රතිමා වහන්සේ තමයි පන්සලක හෝ තැනක හොරෙන් ගිහිල්ලා තමයි. ඒකට හේතුව Tamanට මේකට කරන්නට දෙයක් නැතිකම. ඉතින් අසංග මහත්මයා අදවසේම තරුණ මහත්මයේ නිරන්තරයෙන්ම මේ සමාජයේ පරිසරය ගැන හිතන මහත්මයේ මාත් සමගත් බොහෝ වැඩසටහන් කරලා තිබෙනවා. ඉතින් මෙහෙම සමාජයේ පරිසරය ගැන හිතන අය බොහොම අඩුයි. අපි දරුවන්ට කුඩා දරුවන්ට පවා මේවා කියා දෙන්නට ඕන ගහක් හිටවන්නට, ඒ වගේම තමන්ගේ ආගමේ ශාස්ත්‍රවරයට සලකන්නට, වැඩිහිටියන්ට සලකන්නට, ඒ වගේම අපි කරන දේවල් ගෞරවාන්විතව කරන්න උත්සාහය අපිට තියෙන්නට ඕන. මේ තනි පුද්ගලයෙකුගේ උත්සාහයක් තමයි මේ විශාල පිරිසක් එක්ක අපි නරඹගෙන ඉන්නේ. අසංග මහත්මයාට මම හිතන්නේ කවුරක්වත් ඒ තරම් උදව් කරේ නැහැ. අපිත් ඒකක් දුන්න විතරයි. නමුත් එතුමා උත්සාහයක් දරේ නැහැ. පිළිමත් හොයන් එනවා, සල්ලිත් හොයාගෙන එනවා. මේ ලක්ෂ ගානක වැඩක්. මේ පන්සලකට දෙන එක ඒ ට්‍රැක් එකක් 5000කට වැඩි වටිනාකමින් යුක්තයි. ඔය 52ක් හැදුවා. ලක්ෂ 3ක් ඉක්ම වූ මුදලක් ඒ ද්‍රව්‍ය වලට පමණක් ගියා. සදොංගුලියත් ඒ ගත්තොත් 5000ක 6000ක වටිනාකමකින් යුක්ත රැක්කියා. ඒවා 52ක් හැදුවා. ඉතින් මේවා හදලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ නගරය සුන්දර නගරයක්, සුන්දර පරිසරයක් බවට පත් කරන්නට මෙන්ම අපේ ආගමේ ශාස්ත්‍රවරයාට මෙතෙක් වුණු ඒ අගෞරවය නැති කරන්නට. ඒ වගේම ඉදිරියේදී වෙන දේවල් සිදු නොවන්නට. අපි දැන නොදැන හෝ මේ කරපු වරදක් දේවයි වරද සිද්ධ වුණේ අපිට ඒකට ප්‍රතිකාරමයක් පිළියමක් නැති නිසා දැන් පන්සලකට උනා හාමුදුරන්ට උනත් කරදරයක් නැහැ. එක තැනක් තියෙනවා ඕන පන්සලක තමන්ගේ ගෙදර කඩන බුදු පිළිම ගෙනිලා තියන්න. අපි අවුරුද්දකට විතර වතාවක් මෙවැනි පිළිම වහන්සේලා එක රාශි කරලා නැවතත් මොනවා හරි දෙයක් කරනවා. ඒ නිසා අසංග මහත්මයාගේ උත්සාහය දැකපු අපේ කතරගම ප්‍රදේශයේ ප්‍රවීණ ජනසන්නිවේදක ඉන්දුනිල් කෞසල් මහත්මයා මේක මාධ්‍ය තුල සමාජ මාධ්‍ය තුල දැකලා එතුමා වැලිගම කරන මේ කටයුත්ත කතරගම ප්‍රදේශයේ සිද්ධ කළ දෙන්න කියලා ඉල්ලීම කළා. අද එතුමා දුරකථන ගෙවාගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. මේ කාර්යය ඉතාමත් වටිනා හැම කෙනාටම නොපෙනුණු ඉතාමත් වටිනා කාර්යයක් නිසා. ඒ නිසා එතුමාත් අපි කෘතවේදීව සිහිපත් කරනවා. ඉතින් අසංග වැලිගම මහත්මයාට මේ කටයුත්ත සිද්ධ කරන්නට මුදල් දුන්නු අය පරිත්‍යාග කළා ඉන්නවා. තමන්ගේම යාළුවෝ හිතවතුන් විවිධ ආයතන ඒ අයත් අපි මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම අපේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාන බාල නිලධාරී රෝහිණි මහත්මිය ඇතුළු උපදේශක මහත්මිය ඒ වගේම විශේෂයෙන් යොහන් මහත්මයා විශාල කැපකිරීමක් කරා. අද පොය ඊයේ ඉරිදා දිනේ පෙරේදා සෙනසුරාදා දිනේ නිවාඩු දිනවල පවා තමන්ගේ ඉගෙනගත්තු ළමයි සම්බන්ධ කරගනිමින් රෑදවල් දෙකේ මේවා සකස් කරලා දුන්නා. අපි ඒ දරුවන් උපදේශක මහත්තුරු මහත්මීන් මේ අවස්ථාවේ කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරනවා. ඉතින් අපි අද මේක යොදාගත්තේ පොහොය දවස දායක පින්වතුන් විශාල පිරිසක් විහාරස්ථානයේ සමාදන් වෙනවා. ඒ වගේම කටන පුණ්‍යෝත්සවය වෙනුවෙන් අපි දායක සභාව තියාගත්තා. ඉතින් ඔබටත් කවදාකවත්
කරන්නට සම්බන්ධ වෙන්න නොහැකි අවස්ථාවකට අද සම්බන්ධ වෙලා මෙතනට පිළිම වහන්සේ නමක් හරි වැඩම කරවීම, ඒවට අතහිත දීම, සහයෝගය දැක්වීම ඔබේ ජීවිතයෙන් ඔබ කරගත්තු මහඟු පුණ්‍ය කර්මයක් කියන එක සිහිපත් කරමින් ඉදිරියේදී අපි අපේ ගම, අපේ ප්‍රදේශය මේ විදිහේ ප්‍රදේශයේ අවලස්සනට ලක් වෙන දේවල් නොකර පන්සලකට ගිහිල්ලා තමන්ගේ පිළිම වහන්සේ දුර්වර වෙලා තිබෙනවා නම්, එහෙම නැත්නම් ඒ කැඩලා බිඳලා ගිහින් තිබෙනවා නම් ඔබට ප්‍රදේශයේ විහාරස්ථානයේ එක්තරක් තිබෙනවා, ඒවා තැන්පත් කරන්න කියන එකත් මතක් කරමින් ඉතින් නැවත නැවතත් අසංග මහත්තයා පින් දෙන්නට ඕන මෙවැනි කාර්යයක්. අතෙන් අපි හාමුදුරුවෝ තමයි මේව හොයලා බලලා කරන්නට ඕන. නමුත් අපිටත් මේ පිළිබඳව හොයන්න බලන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ගිහි මහත්මියක වශයෙන්, තරුණ මහත්මියක වශයෙන් නිතරම පරිසරය ගැන හිතන මහත්මියෙක් වශයෙන් එතුමා පරිසරය රැකගනිමින් ආගමට මෙතෙක් වෙච්ච අගෞරවය තුරන් කරමින් වැලිගම් ප්‍රදේශයෙන් ලංකාව පුරාවටම ආදර්ශයක් දෙනවා. තමන් වන්දනා කරපු පිළිම වහන්සේ නමක් ඉවත් කරන්න නම් ඒ ඉවත් කළ යුත්තේ කොමන ආකාරයකටද කියන උපදේශයත් මේ සමාජයට ලබා දෙන අවස්ථාවක් වශයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මේ ප්‍රතිමා වහන්සේලා ආදාහනය කිරීමට මේ චිතකය පවා එතුමා කිව්වේ හාමුදුරනේ අපි ආදාහනයක් කරනකොට හදන චිතකයක්ම අපි හදමු කියලා. මට නම් බයක් තිදෙන පන්සලේ චිතකයක් ගහනකොට හාමුදුරු කෙනෙකුත් අපවත් වෙලා නැතුව. සමහරලාට මම අපවත් වෙලා හිතාගෙන ගියා මට හිතුණා. ඒ වුණත් එතුමා මේක බොහොම ලස්සනට මේක කරන්නට ඕන කියන හැඟීමෙන් මාත් එක්ක කිව්වා හාමුදුරේ කවුරු හරි මේකට සම්බන්ධ කරලා දෙන්න කියලා. ඉතින් නිරන්තර මහත්මයා මෙවැනි කටයුතු කරනකොට දක්ෂතාවයක් තියෙනවා. ඒ එතුමාටම කතා කරලා කිව්වම වැඩ තියෙද්දිත් අපිට අවිල්ල උදව් කරා, ඒ කටයුතු බාරගෙන කටයුතු කරා. ඉතින් කාකාගේ සහයෝගයෙන් අද ලස්සන චිතකයක් නිර්මාණය වෙලා බුදුහාමුදුරන්ට ගෞරවයක් වෙන විදියට, අපේ ශාස්ත්‍රඥ වහන්සේට ගෞරවයක් වෙන විදියට මේ කටයුතු සිද්ධ කරන්න අපිට ශක්තිය, ධෛර්යය ලැබුණා. ඉතින් මේ සඳහා සහයෝගය දක්වෝ අතහිත දුන්නු සෑම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඔබේ ජීවිතයට කරගත්තු මහඟු පුණ්‍ය කර්මයක් වශයෙන් මේ පින ඔබේ ජීවිත මෙලොව වශයෙන් පරලෝකීය වශයෙන් සාංසාරික වශයෙන් සුවපත් වන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියලා. එමුනා මේ අවස්ථාවේ අපි මේ පිළිබඳව කෙටි අදහසක් ඔබට ලබා දෙන්නට මා ආරාධනා කරනවා. ඒ ප්‍රවීණ ජනසන්නිවේදක ඉන්ද්‍රනිල් කෞසල් මහත්මයාට ඔබව අමතන්න. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ සඳහන් කළා වගේ අතිශය සුවිශේෂී කාර්යයක්. ඒ ගැන නිසාමයි මම කිලෝමීටර් 250කට වැඩි දුර ඉඳගෙන මේ ස්ථානයට පැමිණියේ. මේ සුවිශේෂී කාර්යය දින වටිනාකම දැක බලා ගන්න දෑහින්ම. මොකද කතරගම ප්‍රදේශයේ මේ වගේ බොහොම වටිනා අවස්ථාවක් අපි සංවිධානය කරන්න හිතාගෙන ඉන්න අපේ හාමුදුරුවනේ. මට මතකයි අපේ හාමුදුරුවනේ අපේ මේ සිංහල බෞද්ධ ජාතිය ඔය සෙත් පිරිතෙන් පටන් අරගෙන ජය පිරිතෙන් නින්දර යන ජාතියක් විදිහට අපේ හාමුදුරුවනේ මේ වගේ බුදු පිළිම හැදුව ජාතියක් නෙමෙයි. එක්කෝ රණින් නැත්තම් රිදියෙන්, එහෙම නැත්තම් දඹ මේ පිත්තල වලින්, එහෙම නැත්තම් තඹ වලින් මේ මැණික් කොබ් වල හදපු බුදු පිළිම තියෙන. එහෙම නැත්තම් කළු ගලින්. මේව කැඩෙන්නෙත් නැහැ, බිඳෙන්නෙත් නැහැ. අද දවසේ මේ කරන්නේ කැඩුණු බිඳුණු බුදු පිළිම. අපේ ජාති අරමුණ වෙනස් වෙනවා අපේ හාමුදුරනේ කාලයක් යනකොට. ජීවිත අරමුණ. අපි ඉස්සර ජීවත් වුණේ අපේ අරමුණ තමයි ජීවිතය. ඒ වෙනුවෙන් මුදල් යදෙව්වා. අද අපේ අරමුණ මුදල්, ඒ වෙනුවෙන් ජීවිතය යොදවනවා. ඒ නිසා තමයි අපේ නායක හාමුදුරුවනේ ගෙදරට එන මිනිසුන්ට හොඳ පෝසලෙන් වල බොන්න දීලා ගෙදර මිනිස්සු පුංචි පුංචි කෝප් වල බොන්නේ. වාහනයක් ගත්තන් පස්සේ ජපන් හදන මේ හොඳ කම්ෆර්ටබල් සීට් එකේ වාඩි වෙන්නේ නැතුව සීට් කවරයක් දාලා පදිනවා විකුණන කම්ම. ඊට පස්සේ අලුතෙන් ගත්ත කෙනා තව සීට් කවරයක් දාලා පදිනවා අර කම්ෆර්ටබල් සීට් කවරේ. අසංග මහත්මයා කවුරුවක්වත් වාඩි වෙලා නැහැ. ගෙදර පුඩු සෙටියට හොඳ ඉටිරි ගොලයක් දාලා අපේ හාමුදුරනේ වාඩි වෙනවා. කවදාවත් ඒ පුඩු සෙටියේ තියෙන පහස විඳලා නැහැ. මෙරිලා භූතිය වෙලා ඉපදිලා තමයි
ඒවට අරක්ගෙන ඉන්නේ. ඒ නිසා මේ ಜಾති අරමුණ වෙනස් වෙනවා. අන්නේ අරමුණ වෙනස් වෙච්ච ಜಾතික අපේ හාමුදුරනේ මෑත කාලින බුදු පිළිම හදන්නේ මේ වගේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින්, ලී කෑලි වලින්, රිජ් ෆෝම් වලින් හදන බුදු පිළිම. රිජ් ෆෝම් වලින් කපලා තීන් තාලේප කළා. බර නෑ, බර හරියන්න ගල් දාලා. මේ අපේ ශ්‍රද්ධාවද ආනන්ද හාමුදුරුවෝ කිව්වන් පස්සේ මගේ ශාසනයේ භාගයක්ම කල්යාණ මිත්‍රය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නෑ ආනන්ද මේ ශාසනයේ 100%ක්ම කල්යාණ මිත්‍රයන් සතුයි කියලා. ඒ වගේම බුද්ධ ශාසනයේ 100%ක්ම ශ්‍රද්ධාව මත පිහිටි ශාසනයක්. එතකොට බුදු පිළිමයක් ගෙදරට ගෙනල්ලා ඒකට වඳින තැන සුපිරිම තැන තියන්නේ හොඳම පිරිසුදුම තැන බුදු පිළිමේ. ඕක හදිස්සියේ පොඩි එකෙක් ඇඟේ වැදිලා අස්පස් කරන්න ගිහිල්ලා අතප්පයක් ඔළුවක් කඩලා ගියොත් ඉන්පස්සේ අපි හිත පිහිටව ගන්නේ කොතෙන්ද? ඒක ලොකු ප්‍රශ්නයක්, ජාතියේ ප්‍රශ්නයක්. මාත් මේ ප්‍රශ්නෙට මැදි වුණ අපේ හාමුදුරනේ. මාත් මේ ගස් 4-5ක් ඉදින දරක හේවණක් නැති ගස් වලින් ආවරණය වෙච්ච, මොකද සිදුවත් කුමාරයා මේ බුදු උනේ ඉපදුනේ පිරිනිවන් පෑවේ ගස් යටනේ. මං ගස් යට ෆිල්මේ තියලා තිනකොට ඒකේ වහලා තමයි ගස් වල අතු ටික. ඊට පස්සේ කට්ටිය එහෙම මේවා කිව්වා. නමුත් ඉතින් මම ඔහොම ගිය හිටියා. දවසක් වඳුරෙක් පැනලා බුදුහාඳුරනේ බෙල්ල ගලවලා ගියා කියන්න බෑ. බෙල්ල වෙන් වෙනවා. හිස කදින් වෙන් වෙනවා. ඊට පස්සේ මම මේකට මොකද්ද කරන්නේ? අසංග මහත්තයා ඒ කාලේ මම අපේ හාමුදුරනේ අඳුරන්නේ නැහැ. මම ලොකු ප්‍රශ්නයකට මැදි වුණා. ප්ලාස්ටර් ඔෆ් පැරිස් බුදු පිළිම මම කරේ මෙච්චර විතර වතුර බැරල්ලයක් අරගෙන වතුර බැරල් එකට මේ බුදු පිළිම දැම්මා. මාස 2ක් විතර ගියා මේක දිය වෙන්න. දිය වුණාන් පස්සේ මේ බුදු පිළිම දැන් මේක ඇතුලේ නැහැ. මම ඒකේ තේරුම් ගත්ත අපේ හාමුදුරනේ නාම රූප. රූපයට තීච්ච නාමය මම වෙන් කරගත්තා. ඒතර බෞද්ධ දර්ශනයේ තියෙන්නේ. නාම රූප නෙමේ සමස්ත බුදුදහමම නේ. රූපයක් තියෙනවා, ඒකට නාමයක් දෙනවා. කොහොම තමයි පොඩි එක්කෙනා පුංචි කාලේ ඉඳන් මේ ජීවිතේ තේරුම් ගන්නේ. නාම රූප අවබෝධය නැත්තම් මේ නිවනට යන්න බෑ. මට ඒකෙන් නාම රූප ගැඹුරක් තේරුම් ගියා. ඊට පස්සේ ඒක මම නිත් ගස් වලට විස්සා මල් වලට. එතකොට බුදුහාමුදුරුවෝ නෙමෙයි එතන හිටියේ. වතුර ටිකක් නේ. අපේ හාමුදුරුවනේ පංචස්කන්ධය හොඳට ගලව ගන්න පුළුවන් අවස්ථාවක් මගේ තේරුම් ගත්තා. හැබැයි සමස්තයක් විදිහට අපිට එහෙම කරන්න පුළුවන්ද? ලොකු ගැටලුවක්. අසංග වැලිගම මහත්තයා අපේ ප්‍රවීණ චිත්‍රපටි කලාධ්‍යක්ෂකවරයා හාමුදුරුවෝ බොහොම දක්ෂයෙක් මෙහෙම හිටියට ඒ පැත්තෙන් ලංකාපුර අපි බලන නරඹන අපි ආදරය කරපු චිත්‍රපටි ගණනාව කලාධ්‍යක්ෂකවරයා ඔබේ ගමේ අසංග. ඒ ගෞරවය අපිට එතුමා ඒ විනුවෙන් තමයි අපි ආවේ. එතකොට අපි එහෙම જાතියක් තමයි මේ රිජ් ෆෝම් කැලිය වලට කොටුනේ මේ වගේ බලන්න. අපි වඳින දැන්ද කියලා අපි රත්තරන් දම රණින් කරපු මිනිස්සු. බුදු පිළිම. එතකොට ඒ කාලේ අපි හඳුනේ මං හෙව්ව කොහොමද කියලා මේ වගේ දේවල් කරන්නේ. ඔක ආදාහනයක් නෙමෙයි, මේ භූම දානයක්. සාමාන්‍ය හොඳ පිරිසුදු ගහක් යට වැඩිය පෑගෙන නැතරක වලක් කපලා බුදු පිළිම ටික දාලා ඒ කාලේ ඊට පස්සේ උඩින් සමන් පිච්ච පැලයක් හිටවනවා. සමන් පිච්ච පැලේ මල් ටික ආයේ බුදු පිළිමෙටම පූජා වෙන විදිහට. ඔහොම තමයි කළමනාකරණය කළේ. හැබැයි දැන් අපි හරි වෙනස්. මගේ බුදු පිළිම කළමනාකරණය එහෙම වෙනකොට ඔබේ බුදු පිළිම කළමනාකරණය කොහොමද? බොහෝ දෙනා මේ බුදුහාඳුරේ අතප්පයක් කැඩුණාන් පස්සේ අර gedara budun ගෙනියන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි බස් හෝල් ටික. gedara budun කියලා අපේ අම්මට තාත්තට කියනවනේ. ඔක්තෝබර් පළවෙනිද වැඩි හිටි දිනේ බස් හෝල් එකට ගිහින් දානවා, නැත්නම් වැඩි හිටි නිවාසෙට ගිහිල්ලා දානවා. ඊළඟට මේ gedara budun ගිහිල්ලා දාන්නේ පන්සලට බෝගහම් මුලට. හාමුදුරුවෝ දකින්නකොට මොකද ලොකුන් නැහැ කරන්නේ? අපේ හාමුදුරුවෝ මේ බාරයක් යට ගහන්න ආව කියලා හිමින් සුවිරුවේ බුදු පිළිමේ බෝගහම් මුලින් තියෙනවා. දැන් එහෙම බය වෙන්න දෙයක් නැහැ. මේ නිලුකා සමරවික්‍රම, අපේ බන්දුවති මෑණියෝ, සෝමසිරි මහත්තයලා මේ වියදම් කළා පන්සල් 52ටම මේ ඔබ වහන්සේගේ මේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ තියෙන ස්ථානයක් හදලා දෙනවා. මම හිතන්නේ හඳුන්නේ මේ අවස්ථාව බුදුදහමේ ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ S5 සංකල්පය, 5S සංකල්පය අසංග මහත්තයා ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව. දැන් මේක ක්‍රමානුකූලව අපිට හැංගි නේද? වෙස් බඳින්න ඕනේ නැහැ. නටන්න වේදිකාව හදලා දිනවා අසංග මහත්මයා. ඒ නිසා ඒක බොහොම හරිම වටින අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාව අපි කතරගමටත් ගෙන යා යුතුයි. අසංග මහත්තයා අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මේ අවස්ථාව කළමනාකරණය කරගත්තේ බොහොම අමාරුයි. මේකට හැම එකටම මුදල් අවශ්‍යයි. මේකට ප්‍රවාහනය අවශ්‍යයි. මානව ශ්‍රමය අවශ්‍යයි. මේව ලේසි වැඩ නෙමෙයි. ඔබතුමාලා හැමෝම මේකට දායක වුණා. බුදු පිළිමේ අතින් අතට පෙරහැරෙන් ගෙනනට වඩා ලොකු දුකක්, කඳුලක්, වෙහෙසක්, මහන්සියක් ඊට කලින් මේක පිටිපස්සේ තිබුණා. කොහොමද මේව ගෙන්න ගන්නේ? මිනිස්සු කිව්වට බුදු පිළිම ටික අහවල් පන්සලේ තියන්න කියලා කවදාවත් ගෙනල්ලා දෙන්නේ නැහැ.
ඌකට ගෙයෙන් ගෙට ගිහිල්ලා මම දැක්ක පහුගිය කාලේ වීඩියෝ අර සමහර ගස්වල හාමුදුරනේ අතු ගිහිල්ලා මුල් ගිහිල්ලා බුදු පිල්ම කඩාකට ගිහලා ගලවන්නවත් බෑ. ඒ මට්ටමින් තිබුණේ. ඒක ඔබතුමා කළමනාකරණය කියලා තියෙනවා. මම හිතන්නේ මේ ජාතියේ ආශිර්වාදය බෞද්ධ විදිහට ඔබතුමාට ලැබෙන්න ඕනි. අසංග අත තියන්න අපේ හාමුදුරනේ කවුරුත් අත තියන නැති ඒවට. මොකද බුදු පිළිමයට අත තියන්න බයයි. ඒ වගේම ඕනේ වැසිකිලි වලට අත තියන්නත් බයයි. අසංග වැසිකිලියටත් අත තියලා තිනවා. මට මතකයි මේ ප්‍රදේශයේ පාසල් වල වැසිකිලි කණ්ඩායමක් ගෙනහිල්ලා අංක 1ට පිටිසුදු කරලා දුන්නා. කතරගමත් සංවිධානය කරන්න කිව්වා. අපි කතරගමටත් මේ සංකල්ප ගෙනියනවා. hina බෝ වෙනවා වගේ ලෙඩ රෝග බෝ වෙනවා වගේ හොඳ බෝ කරන්න පුළුවන්. ජාතියක් විදියට අපි නරක බෝ කරගත්තු මිනිස්සු. අපි මහ ලොකුවට සක්විති රජවරුගේ හිටපු රටක් මේක. දැන් මේ හිඟන්නෝ වගේ ඉන්නවා. ඇයි එහෙම වෙලා තින්නේ? අපි හැමදාම ආත්මార్థකාමී වුණා. තමන් හැදුනොත් අනිත් එක්කනට මොන වුණත් කමක් නැහැ කියලා ජීවත් වුණේ. අර මං කිව්වේ අරමුණ වෙනස් වුණා. එහෙම වෙන්න එපා. මොකද අපිට මේ අවුරුදු 75 එක්කනටත් මෙතන සැප විඳලා මැරෙන්න පුළුවන්. අපි මේ මාස 3ක් මේ රටේ මහන්සි වුණොත්. අපි බොරු කරන්නේ. ඒ නිසා බොරු නොකර ගමනක් යන් මේ හොඳ පණිවිඩයක්. මේ බුදුදහමේ මානව සම්පත් කළමනාකරණය තමයි මේ බුදු පිල්ම දේව පිල්ම වලින් පටන් අරගෙන තින්නේ. ඒ නිසා මේ අවස්ථාවට අපි ආශිර්වාද කරනවා. අපේ හාමුදුරන්ගේ ආශිර්වාද ලැබෙන්න උන්වහන්සේ කිව්වා පැවිදි විදිහට අපිට මගේ අරුණා. ගිහිය විදිහට මේ ගිහියෙක් මේක කළමනාකරණය කරන ඇත්තටම හාමුදුරන්ට පවරලා මේ උන්වහන්සේලා කියන්නේ සම්මුති සංඝයා සිවුර ඇඳගෙන ඉන්න ගෞරවනීය හාමුදුරුවරු බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවක සංඝයාටයි ශාසනය අයිති. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපි කරන්නේ මොකද? උපාසක උපාසිකාව අවඩ අවසාධාරණය කරගෙන හාමුදුරන්ට බැන තමන් සිල් කඩ ගෞරවනීය සංඝයා වහන්සේලාට බණිනවා. එහෙම නෙමෙයි කළ යුත්තේ. මේ ශාසනය මේ ශ්‍රාවක සංඝයාට අයිති. අපිට මේ දහම ඇහිච්ච අපි හතර ගොල්ලම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගිහියන්ටත් මේකේ වගකීමක් තියෙනවා ශාසනය රකින්න. නිසා මේ වැඩ ඉදිරියට යන්නට ඕනි. මේව බර්ගල යුතුයි. ඒ නිසා මින් පස්සේ දරුවන්ට උගන්වන්න මේ පිළිමයක් කැඩුනොත් කොහේ හරි තිබුණොත් පන්සලේ මේ රාක්කයට ගිහිල්ලා දෙන්න. එතකොට වැලිගම ප්‍රශ්න ඉවරයි. 13042යිනේ ග්‍රාම නිලධාරී වසම් තින්නේ. දිස්ත්‍රික්ක 24යිනේ. ඇයි මේ රට අපිට කළමනාකරණය කරගන්න බැරි? අද අපි මේ පණිවිඩේ මේ පන්සලෙන් දීමු ජිනේන්ද්‍රා රාමෙන්. රටටම කියමු අපේ හාමුදුරේ වහන්සේ කතරගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගෞරවනීය අභිනවාරාම නායක හාමුදුරුවෝ කිරිවිහෙර නායක හාමුදුරන්ට අද වහන්සේත් දැනුම් දෙන්න අපිත් ගිහිල්ලා මේ පණිවිඩය කියනවා අපි කතරගමත් කරමු වසම් 5යි කවුරුත් සරණ ගමනේ නේද ඔබට දකින්න පුළුවන් කතරගම පිටිසුදු ගම දැන් රජයේත් යනවනේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් අසංගත් පටන් තියෙන පුරවැසියෝ රට අනුරට විතරක් දීලා හරියන්නේ නැහැ පුරවැසිය වෙච්ච අපිත් කරන්න ඕනි අසංගගේ වැඩ පිළිවෙලට අපිත් එකතු වෙන්න ඕනි එතකොටයි මේ රට බැබලෙන රාජ්‍යයක් බවට පත් වෙන්නේ මවුරුදු 3ක් මහන්සි වුණොත් 2030 දී අපිට සංවර්ධිත සතුට සපිරි රටක ජීවත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ වැඩසටහන බොහොම අගය කරනවා. අපේ හාමුදුරනේ මම යෝජනාවකුත් කරනවා. මේ ෆිල්ම දැන් අපි දෙන්නේ බුදු ෆිල්ම අලෙවි කරන මධ්‍යස්ථාන වලට. ඒගොල්ලෝ මේක ගෙනහිල්ලා පොඩි ආර්ථික ලාභයක් ගන්න එක ප්‍රශ්නයක් නෑ. ඒක විය යුතුයි. මම උන්ට ආරාධනා කරනවා. ඕගොල්ලන්ගේ මේ බුදු ෆිල්ම විකුණන ස්ථානයේ බුදු ෆිල්ම මේ කැඩුණු බුදුණු දුර්වර්ණ වෙච්ච බුදු ෆිල්ම එකතු කරන කලෙක්ටින් සෙන්ටර් එකක් ආරම්භ කරන්න. එකතු කිරීමේ මධ්‍යස්ථානයක්. අයන් එක කැඩුනාන් පස්සේ වොෂින් මැෂින් එක ටීවී එක කැඩුනාන් පස්සේ ඩිස්කවුන්ට් දෙනවා නම් මේ කැඩිච්ච බුදු පිළිම ගෙනිච්චාන් පස්සේ පොඩි ගාන කඩු කරලා 105 කඩු කරලා දෙන්න. ආයේ මේ ටික ගන්න. එතකොට මේක හඳුනේ ඔටෝමැටික් වෙනවා මේ ක්‍රියාවලිය. ඔටෝමැටිකල් වෙනවා. එහෙම වෙන්නේ නැත්ද? මෙහෙමයි අපි වැඩ කරන්න ඕනේ. එතකොට ප්‍රශ්න ඉවරයි. මම මේ යෝජනාවත් කරනවා. ඒ නිසා මම ඔබටත් ඉල්ලා සිටිනවා අසංගට ආශිර්වාද කරන්න. අසංගට මුදල් ලබා දෙන්න කෙනෙක් ඉන්නවා නම් මේ වගේ යහපත් සංකල්ප තියෙන මිනිසුන්ට රටක් හදන්න බෑ රජයකට විතරක් පුරවැසියෝ එකතු වෙන්නට ඕනි. ඒ යහපත්කම් තියෙන පුරවැසියන්ට හයිය හත්තිය ධෛර්යය දෙනවා නම් මම හිතනවා මේ රට බැබලේවි. ඒ ගමනට මේ ජිනේන්ද්‍රා රාමෙන් අපේ නායක හාමුදුරුවෝ මුල් වෙලා උන්වහන්සේ අත දුන්නේ නැත්නම් අසංග ඔබ තාමත් සිතුවිල්ලක් තියාගෙන වටේ යනවා වෙන්න පුළුවන් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ නායකත්වයෙන් ලොකු යහපත් වැඩක් වුණා මේ සියලු දෙනාම එකතු වෙලා ඉන්න එකට දරුවන්ට ලොකු ආදර්ශයක් මේක තමයි දරුවනේ ඵලදායීතාවය කියන්නේ ජපානයේ දියුණුවනේ ඵලදායීතාවෙන් බුදු පිළිමේ පණිවිඩේ අරගෙන මේ ඵලදායීතාව ඔබ ගෙදරට අරගෙන යන්න පන්සලට ගෙනියන්න බස් වෝල්ට් එක ඉස්කෝලේට ගෙනියන්න මේ පණිවිඩේ රටටම කියමු කියලා ඉල්ලමින් මම සියලු දෙනාට ඔබ වහන්සේ ඇතුළු ආශිර්වාද කරනවා මේ වැඩ පිළිවෙල තව තවත් බැබලේවා දිනේවා කියලා සියලු දෙනාට සතුටු සපිරි සමාජික ජීවත් වෙන්නට පොහොසත් රටක් ලස්සන ජීවිතයක්නේ. එහෙමනම් මේ සියලු දෙනා මහන්සි විය යුතුයි. සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. අසංකට තවදත් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා. අපි කතරගමටත් මේ වැඩ පිළිවෙල ගෙනියනවා.
කතරගම ආදර්ශයත් රටටම කියනවා කියමින් මම ඩියන්න වෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. සියලු යහපත උදා වේවා. බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස බුදු කරුණා ඇසතෙනි මෙත් සිහිලලි ඇත හැලුණා නිවාලාපලෝ කතරේ අමාවතුර ගලා බසේ බුදු කරුණා නැසතෙනි කඳු වැටිවල නිසොල් වනේ ගහ කොළ මල් පිපි නටයි කඳු වැටිවල නිසොල් මනේ ගහ කොළ මල් පිපි නටයි බුදු සිරිපා පහස ලබයි බුදු කරුණා නැසතෙනි එලෙස් වලින් උකට දිසිත නිවා තවන සුවය සොයයි එලෙස් මලින් ලොකු පින්කමක් කරගත්තා. අපේ ඉන්ද්‍රසිරි හාමුදුරුවෝ විහාරස්ථානයේ අපේ නන්ද හාමුදුරුවෝ මේ සියලුම හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසර ඇතුව මේ වැඩ කටයුතු කරගත්තා. ඒ අයත්ම මේ ස්ථානයට ඇවිල්ලා මෙවැනි කාර්යයක් කරන්න කොයිතරම් වෙහෙස වීමක්ද කියලා මේ අද උදේ මං ආවේ නෑ. මං හවස් කාලේ තමයි ආවේ. විහාරස්ථානයේ වැඩ කරගෙන සිටින මම අතුපතු ගාගෙන පිරිසිදු කරනවා. නිතරම වතාවත් කරන මම මේ සඳහා සමයේ තමයි මේ වගේ වෙන්නේ දෙයක් දැක්කේ. ඇත්තම කියනවා මේ වගේ දෙයක් අද තමයි අපි දැක්කේ. මේ බොහෝ දෙනා මේවට සහ සම්බන්ධ වුණා. ඉතින් ඒක ලොකු පිනක්. මේ ඇත්තන්ට ලොකු පිනක්. මෙවැනි දෙයක් කවදාවත් මම ඇහැටවත් දැක්කේ නෑ. මේ සමහර මේ ගම් ප්‍රදේශයේ වුණත් මේ දේ නොදකින්න ඇති. අද තමයි මෙවැනි දේ. ඉතින් ඇත්තම කියනවා අපි මේ සිල් සමාදන් වෙච්ච අයට සියලු දෙනාටම මේ කරගත්ත පින් බලයෙන් මේ ඇත්තෝ ඇවිල්ලා මේ අපිට මේ හොඳ දෙයක් කරලා දුන්නා. මේ ව්‍යාපාර කටයුතු කරන අය ටිකක් අසරණ වෙච්ච අය ඒ ඇත්තොත් මේවට ඇවිල්ලා සහභාගී වෙලා මේ සියලු දේවල් වලට අතහිත දුන්න සියලු දෙනාටම මේ විහාරස්ථානයේ ඉන්න හාමුදුරුවෝ වහන්සේලාට මේ පන්සල් 52කින් මේ භාණ්ඩ මේ බුදුන් දැක නිවන් දකින්න වගේ අපිට මේ ආදර්ශමත් වැඩ කොටස කරලා දුන්නා වගේම ඒ ඇත්තන්ටත් ගොඩක් පිං වශයෙන්ම මේ අවස්ථාවේදී මේ අදහස පහළ වෙච්ච අසංක මහත්මයාට මම හිතන්නේ වැලිගම ප්‍රදේශයේ වෙනුවෙන් මම හිතන්නේ වැලිගම පුද්ගලයෙක් විදියට මම හිතන්නේ සතුටු වෙනවා. මොකද මමත් වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් විදියට මීට කලින් මේ අවස්ථාව දැකලා තිබ්බේ නැහැ. ඉතින් මගේ සියසින්ම මේ අවස්ථාව බලා ගන්න අවස්ථාව උදා වුණා අද මේ විහාරස්ථානයේ මේ
අවස්ථාවට සම්බන්ධ වීම නිසා මේ අසංක මහත්මයා කර වැඩේ මම හිතන්නේ මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා මම හිතන්නේ මෙවැනි වැඩසටහන් ලංකාව පුරාම ව්‍යාප්ත කරන්නට එතුමාගේ අදහස මල්පල ගනීවා කියලා මේ අවස්ථාවේදී එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා. එතුමන්ට මේ අවස්ථාව මේ සත්ක්‍රියාව කරගෙන යාමට සියලු දෙනාගේම ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා කියලා මේ මොහොතේදී තෙරුවන් බෙරෙන් හිත සිතින් මම ප්‍රාර්ථනා කරනවා. ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී හාමුදුරුවෝ සමග මේ ගමේ පිරිස එකතු වෙලා ඉතාමත් සත්භාවයෙන් සත්ක්‍රියාවක් තමයි මේ කරන්නේ. අපේ ගමේ පන්සල් 52ක් තියෙනවා. හාමුදුරුවෝ වැඩ වසන පන්සල් 49කුත්, ගිනින් වහන්සේලා ඉන්න පන්සල් 3කුත්. මේ පන්සල් වල ගමේ අය මේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයට ප්‍රදේශයේ ජීවත් වෙන මිනිස්සු ගෙදර තියෙන බුදු පිළිම වන්දනාමාන කරලා අවපැහැවුණාට පස්සේ ගිහිල්ලා තැන් තැන් වල දානවා. පන්සල් වල බෝධියාස් යට ඒ වගේම තාප්ප උඩ දාල් ගිහිල්ලා මේ ප්‍රදේශය ඉතාමත් අවලස්සන වුණා. ඊපස්සේ ගමේ පිරිස තරුණ පිරිසත් සමග අසංක මහත්මයා මූලිකත්වය එතුමාගේ සංකල්පයක් තමයි. එතුමාගේ සංකල්පයක් මත ඇවිල්ලා අපිත් සාකච්ඡා කරලා පන්සලේ සහායක සමිතියත් එක්ක සාකච්ඡා කරලා මේ පිළිම ඔක්කොම එක තැනකට එක්රැස් කරලා මේ ආදාහන පූජෝත්සවය තමයි මේ අවස්ථාවේ මේ සිද්ධ වෙන්නේ. මින් ඉදිරියට මේ ලංකාවේ ජීවත් වෙන හැමෝටම මේ ආදර්ශයක් තමයි මේ අපේ වැලිගම් ප්‍රදේශයෙන් අපි ලබා දෙන්නේ. ඒ වගේම පන්සල් 52කට ආසන 52ක් සකස් කරලා ඒ පන්සල් වලට අපි මේක බෙදා හරිනවා. මින් ඉදිරියට ඒ ගම් ගෙදර පාවිච්චි කරන බුදු පිළිම වහන්සේලා අවපැහැවුණාට පස්සේ කැඩලා බිඳලා විනාශ වුණාට පස්සේ ගිහිල්ලා ඒ මහාසනේ තැන්පත් කරන්න කියලා අපි මේ ගමින් ගමට වැඩසටහන තමයි කරගෙන යන්නේ. මේක ඇත්තෙන්ම මේ ලංකාවේ ඉන්න හැමෝටම ලොකු ආදර්ශයක්. ඔබලාට තියෙන්නේ ඔබලගේ ගෙදර පරිහරණය කරන බුද්ධ ප්‍රතිමා වහන්සේලා යම්කිසි සේවස්ථාවක අවභාවිතා වුණොත් ඒ අරගෙන ගිහිල්ලා ඒ තමන්ගේ පන්සලේ කොතන තැනක තැන් තැන් වල තියන්නේ නැතුව මෙම නිර්මාණය කරන ලද ආසනය මත තිබුවට පස්සේ අපි නැවත තතාවක් මේ විදිහට සංවිධානය කරලා මේ පිළිම වහන්සේලා ගෙනල්ලා ආදාහන පූජෝත්සවය හෝ එහෙම නැත්නම් තැන්පත් කිරීමේ කටයුත්තක් තමයි අපි වද මේ ගමටම ආදර්ශයක් වගේ මේ ලෝකෙටම ආදර්ශයක් කරලා මේක වෙන්න කරන්නේ. ඉතින් මම හිතනවා මේක හැම ගමකටම හැම විහාර පන්සල් වලට විහාරස්ථානටම ලොකු ආදර්ශයක් වෙයි කියලා. මේ වගේ වැඩසටහන පළමු වතාවට මේ අපේ අසංග මහත්තයා මූලික වෙලා මේ දේ කරේ. මේක ලංකාවටම ලොකු ආදර්ශයක්. මොකද අපි බුදු පිළිමයක් ගස් යට තියලා ඒක විකෘතුනාම ඒක දකින්නේ අන්නාගමිකයන් ඒක දකින්නේ වැරදි විදියට අන්න මේගොල්ලන් ශාස්ත්‍රවරයාට කරන සැලකිල්ල කියලා. එහෙම නිසා ඒ දේපත් වෙන්නේ නැතුව මේ අසංක මහත්තයා මේ වගේ දෙයක් කරපු එක ඇත්තටම මහ ලොකු දෙයක්. අපි වැලිගම් ප්‍රදේශ වාසීන් විදියට අපි ඇත්තටම තුමාට මේ ආශිර්වාද කරන්න තවත් මේ වගේ වැඩසටහන් ඉදිරියට කරන්නයි කියලා. එම නිසා මේ එතුමාගේ මූලික මැදිහත් වීම මත තමයි මේක මෙතෙක් දුරට සාර්ථක කරගන්න සිද්ධ වුණේ. එම නිසා එතුමාට තවත් මෙවැනි වැඩ කර ගැනීම ශක්තිය ධෛර්යය ලබා දෙන මෙන් කියලා ඉල්ලා සිටිනවා. මේ මොහොතේ ගොඩ කාලයක් තිස්සේ වැලිගම නගරයේ සිද්ධ වුණු මේ තමන් පාවිච්චි කරලා ඉවත දාන නැත්තම් පැත්තකින් තියෙන මේ දුරු වර්ණ බුද්ධ ප්‍රතිමා දැක්කට පස්සේ ගොඩක් දිනෙක ඊටම ශ්‍රද්ධාවෙන් වන්දනා කරන ප්‍රතිමා. නමුත් මේ ප්‍රතිමාවන් මෙහෙම දුරු වර්ණ වෙලා තැන් තැන් වල තියෙද්දී ඒක දකින්න අයට ඒ පිටවනව ඇති වෙන්නේ ටිකක් අප්‍රසාදයක්. මොකද බුද්ධ ප්‍රතිමාවන් එහෙම තැන් තැන් වල අප්‍රසිද්ධ විදිහට දාලා තියෙන එක. ඉතින් ඇත්තටම මේ නව තරුණ පරම්පරාවට මේක හොඳ ආදර්ශයක් වෙනවා. මොකද මේ බුද්ධ ප්‍රතිමාවන් නැවත එලිසකර කරලා ඒවට ඒ ආගමට ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවට අගෞරවයක් නොවන විදිහට මේ වගේ තැනකට එකතු කරලා ඒ දේවල් ආදාහනය කරන්න පුළුවන් දේවල් ආදාහනය කරලා අනිත් දේවල් නැවත ප්‍රතිසංස්කරණයට ගන්න පුළුවන් විදිහට මෙහෙම වැඩසටහනක් සිද්ධ කිරීම ඉතාමත් වටිනා වැඩසටහනක්. ඉතින් ඇත්තටම ඒ ගැන නව
නව පරපුරට හොඳ ආදර්ශයක්. මොකද අපිට අපි ජීවත්වන පරිසරයට හානියක් නොවන පරිදි බුදුරජාණන් වහන්සේ පිළිමයට ගෞරවයක් ඇතිවන පරිදි කටයුතු කරන්න මේ දකින බලන අහන කෙනෙක්ට මේක හොඳ ආදර්ශයක් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ තමන්ගේ මුළු ජීවිත කාලයම ගත කළේ පරිසරයත් එක්ක. මේ පරිසර හිතකාමී පුද්ගලයෙක් විදිහට ලෝතර බුදුරජාණන් වහන්සේ කටයුතු කරන නිසාවෙන් මේක දකින නව පරම්පරාවත් පරිසර හිතකාමී විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිමාවන් නැවත ආරක්ෂා කරමින් ඒ ප්‍රතිමාවන්ට ගෞරව ඇතිවන විදිහට කටයුතු කරන්න මේ ක්‍රියාදාමය හොඳ ආදර්ශයක් කියන එක මම ඉතාමත් සතුටින් මතක් කර සිටිනවා. සිය දිනාටම තෙරුවන් සරණයි. මම උදේ 5ට නැගිටලා මගේ ලෞතර බුදු පියාණන් වහන්සේට වැඳලා තමයි මම පෑන් වීදුරු දෙකක් පූජා කළා තමයි මේ වහන්සේ ඇත්තටම මට සත්‍යයයි. මේ මිනිස්සු ඇත්තටම හරිම කවුරුද මේ බුදුහාමුදුරන්ට සලකන්නේ. නමුත් මගේ දෙමව්පියෝ පෑගු වගේ තමයි බුදුහාමුදුරන්ට මේ මග්ගව කරන එක. ඇත්තටම මට මං හිතේ මේ දුක තද කරගෙන හිටියේ. ඇත්තටම පුතේ ඕගොල්ලෝ ඇත්තටම මේ කරපු දේ බුදුන් දැක නිවන් දකින්න ඉෂ්ට දෙවි දේවතාවුන් වහන්සේලා මේ අසරණ දරුවෝ සියලු දෙනාම මේකට සහභාගී වුණු නිලධාරි මහතුරු ඉඳන්මඩි අපේ පන්සල් සංඝයා වහන්සේලාටත් උතුරා බුදුපස බුදු පියාණන් වහන්සේගේ පිහිට ලැබිලා තවත් මේ වගේ දේවල් හොරෙන් නොකරන්න සිද්ධ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.